ඔයත් නොමිලේ කේන්දරය බලා ගන්න උත්සාහ කරන කෙනෙක්ද? Facebook එකේ තියෙන නොමිලේ කේන්දර බලනවා කියන page වලට ඔයාගේ කේන්දරය දාලා ඒකේ එක එක්කෙනා තනි වචන පේලියකින් දාන පලාපල බලලා ඔළුව අවුල් වෙලා දින්නේ. ඉතින් මේ ප්‍රශ්නේ දැක්කාම මට පුරාණ ශ්ලෝකයක් මතක් වෙනවා. ඒක තමයි දේවෝ රාජා ගුරුර් වෛශ්‍යා වෛද්‍ය නස්සත්‍ර පාඨකං නගත්තේ රිස්ත හස්තේන කාර්යම් බෞද්ධ නිෂ්ඵල. ඒ කියන්නේ දෙවියන්, රජවරුන්, ගුරුවරුන්, වෛශ්‍යාවන්, වෛද්‍යවරුන්, ඒ වගේම ජ්‍යොතිර්වේදීන් ගාවට තමන් හිස්සතින් ගියොත් තමන්ගේ කාර්යය ඉෂ්ට වෙන්නේ ඒක නිෂ්ඵලයි කියලා තමයි මේ ශ්ලෝකයෙන් කියන්නේ. මේකට හේතුවක් තියෙනවා. මොකද මේ හැමදෙනාම තමන්ගේ කාලය කැප කරන්න ඕනේ සහ ඒගොල්ලන්ට දින දැනුම ඒ පිළිබඳව කැප කරන්න ඕනේ ඔයාගේ කාර්යය ඉෂ්ට කරලා දෙන්න. ඉතින් ඔයා කිසිම මුදලක් දෙන්නේ නැතුව ඒගොල්ලන්ගෙන් ඒ කාර්යය ඉටු කරගන්න හදනවා නම් ඔයා හිතනවාද ඒ කාර්යය ඒගොල්ලෝ ඔයාට හරියට කරලා දෙයි කියලා? එහෙම කවදාවත් කිසිම කෙනෙක් තමන්ගේ කාලය දැනුම වැය කරලා තව කෙනෙකුට උදව් කරන්නේ නැහැ. එහෙම කරන්න යම්කිසි මට්ටමකට පුළුවන්. නමුත් හැම කෙනාටම එහෙම උදව් කරගෙන යන කට්ටිය හරි අඩුයි. සහ එහෙම මිනිස්සෙකුට කරන්න බෑ. තව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ කාලය කිසිම මුදලක් ප්‍රයෝජනයක් නැතුව මිනිස්සෙක් වැය කරන්නේ නැයි. පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. ඉතින් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.